සුබ දවසක් යාළුවනේ. ඔන්න අද අපි ආවා අලුත්ම වීඩියෝ එකක් අරගෙන. අපි අද යන්නේ Xpint එක ඉන්ස්ටෝල් කරගන්න හැටි බලන්න. හරි අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම අපි printer එක එළියට අරගෙන ඔයාලා මගේ අන්බොක්සින් වීඩියෝ එක දකින්න ඇති. එතකොට ඒකේ තියෙනවා මේකේ අන්තර්ගත වෙන ද්‍රව්‍ය ටික. හරි මෙන්න මේ විදිහට අපි printer එක අරගෙන printer එකේ පිටිපස්සේ මෙන්න මේ විදිහට තියෙනවා ජැක් ටික. එතකොට උඩින්ම තියෙන ජැක් එක මේ පවර් සප්ලයි එක. එතකොට මෙන්න මෙතන ජැක් එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ කෑස් ඩ්‍රෝ එකට සම්බන්ධ වෙන ජැක් එක. ඊළඟට තියෙන ජැක් එක තමයි කම්පියුටර් එකට සප්ලයි එක කම්පියුටර් එකත් එක්ක කනෙක්ට් කරන වයර් එක. ඊළඟට තියෙනවා නෙට්වර්ක් මේ පෝට් එක. නෙට්වර්ක් පෝට් එකකිනුත් පුළුවන් කම්පියුටර් එක සමග සම්බන්ධ කරන්න. හරි දැන් අපි පවර් කේබල් එක සම්බන්ධ කරගෙන පවර් කේබල් එක සම්බන්ධ කරගත්තා. හරි ඊළඟට අපි සම්බන්ධ කරගන්නවා කම්පියුටර් එකට සම්බන්ධ වෙන මේ කේබල් එක. ඒකේ එක පැත්තක් USB තියෙන්නේ, අනිත් එක පොඩක් කොටුම නෙමෙයි කොටු නොවන විදිහ එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි USB කේබල් එක කම්පියුටර් එකට පවර් කේබල් එක මේ පවර් සප්ලයි එකකටත් සම්බන්ධ කරගන්නවා. හරි දැන් අපි යන්නේ ඩ්‍රයිවර්ස් එක ඉන්ස්ටෝල් කරගන්න. ඩ්‍රයිවර්ස් එක ඉන්ස්ටෝල් කරගන්න පොඩි පියවර ටිකක් තියෙන්නේ. හරිම ලේසි. සෙනිකව පුළුවන්. කරන්න තියෙන පොඩි දෙයයි මේ වීඩියෝ එක යටින් දාලා තියෙනවා ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ගියපම Google Drive එකට යන්නේ. ඒකේ තියෙනවා මේ printer drivers එක. කෙලින්ම එතනින් ඩවුන්ලෝඩ් සයිට් එකේ තියෙන පොඩි ඩවුන්ලෝඩ් බටන් එකක්. ඒකේ බෝ ගමන් ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගත්තාම මෙන්න මේ විදිහේ setup file එක තමයි පෙන්වන්නේ. setup file එක පෙන්නපුවම setup file එක double click කරලා on කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහනවා බෝඩි මැසේජ් එකක් එනවා. ඒක yes දෙනවා. ඊළඟට මොකද කරන්න ඕන? අපි මෙතනින් I accept the agreement කියන එක දෙනවා. ඊට පස්සේ next කරනවා. ඊළඟට මෙතනින් තියෙනවා create shortcut කියලා. create shortcut කියන්නේ මේ අපි install කරන එකේ shortcut එකක් අපි desktop එකට හදා ගන්න ඕන නම් අන්න ඒක හදා ගන්න පුළුවන් මෙතන create shortcut කියන එක select කරලා. ඊළඟට මට එහෙම අවශ්‍යතාවයක් නැති නිසා මම මේක සිලෙක්ට් කරන්නේ. ඊළඟට next ගියා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? install දුන්නා මේ විදිහට install වෙනවා. ඊට පස්සේ finish කරා. finish කරපුවම තව message එකක් එනවා. මෙතනින් පුළුවන් මේ check USB port කියන එක සිලෙක්ට් කරලා අපිට පොඩි print එකක් එනවා. ඒකෙන් දැනගන්න පුළුවන් හරියටම අපේ printer එක කම්පියුටර් එකට connect වෙලාද කියලා. හරි connect වෙලා නම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ USB කියන එක මෙතන select කරන්න ඕනේ. මෙතන උඩ අපේ ඔටෝම කම්පියුටර් එකේ මේ OS එකේ වර්ගය ගන්නවා. එහෙම වැරදි OS එකේ වර්ගයක් අරගෙන තිබ්බොත් අපිට එතනින් හරි OS එකේ වර්ගය සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඉවරලා ඊට පස්සේ මෙතන USB කියන එක සිලෙක්ට් කරනවා. ඊළඟට යට තියෙනවා printer series එකක්. ඒ series එකේ ඕනම එකක් හරියනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ මෙතන 80mm printer එකක්. ඒක නිසා XP 80 කියන මොඩල් එකක් සිලෙක්ට් කරගන්නවා. මම මෙතන XP 80C කියන මොඩල් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතනින් පුළුවන් set as default printer කියන්නේ. ඒ කියන්නේ අපේ printer එක කම්පියුටර් එකේ ප්‍රධාන printer එක විදිහට මේ printer එක තෝරන්න පුළුවන්. එතකොට shop එක බිල් කරන තැනක වගේ නා ප්‍රධාන printer එක විදිහට select කරපුවාම ඒ printer එකකින් තමයි හැම වෙලාවෙම බිල් එන්නේ. ඒක නිසා එතන set as default printer දීලා ඉවරලා install now කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ පොඩි message එකක් එනවා. message එක yes දුන්න ගමන් තව print එකක් එනවා. හරි දැන් අපි යනවා හරියටම install වෙලාද කියලා බලන්න. අපි මොකද කරන්නේ? control panel එකට යනවා. control panel එකට ගිහිල්ලා control panel එකේ යනවා device and printer යනවා. device and printer එකේ ගිහිල්ලා මෙතන අපිට පෙන්නනවා install වෙලා නම් මෙතන පෙන්නන්න ඕන. මෙතන මට මේ යටින් පෙන්නනවා හරි ඔන්න දැන් තමයි මගේ ආවේ. හරි
එහෙනම් දැන් රයිට් ක්ලික් කරා. රයිට් ක්ලික් කරලා ගියා print properties ගියා. print properties ගිහිල්ලා අපිට පුළුවන් මේකේ size එක හදාගන්න. size එක කියන්නේ සමහර දිග බිල් එනවා නම් ඒ බිල් මගින් කට් වෙනවා නම් ඒකට හදාගන්න පුළුවන් මේ device setting කියන එකෙන් ගිහිල්ලා මෙන්න මෙතනින් size එක දාගන්න පුළුවන්. අපි 80යි 3276 දාපුවාම දිග බිල් ගත්තා කියන්නේ ඒපෝ 10ක විතර දිග බිලක් ගන්න පුළුවන් ඒක දිගට. නැත්තම් ඒපෝ එකක size එකේ දිග බිලක් තමයි එන්නේ මේ 80යි 297 දාලා තිබ්බාම default එන්නේ ඒ size එක. අපි හැබැයි 80යි 3276 දාගත්තාම දිග බිල් ගන්න පුළුවන්. එතකොට ඒක දාලා ඉවරලා මෙතන ඊට යට තියෙනවා no cache select කියලා. ඒකේ තියෙනවා no cache draw කියලා. එතකොට අපි cache draw එක කනෙක්ට් කරලා තියෙනවා නම් මෙතනින් පුළුවන් අපේ print එකකින් පස්සේද print එකට කලින්ද cache draw එක open වෙන්නේ කියලා select කරන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා අපේ මේ bill එක cut වෙනවනේ. ඒ cut වෙන එක report එක cut වෙන්න ඕන කොහොමද? එහෙම නැත්නම් cut වෙන්න ඕනේ නැද්ද කියන එක select කරන්න පුළුවන්. එතනින් පල්ලෙහා ටිකකුත් තියෙනවා. ඒ වගේ ලොකු වැදගත්කමක් නැහැ. මේ ටික තමයි අපේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. එතකොට ඒකේ අර අපි printer එකේ print එකේ length එක හදාගත්තේ දිග print කොච්චරක් දිග print වෙන්න ඕනද කියලා හදාගත්තේ ඒක තව තැනකින් පොඩි setting එකක් කරගන්න තියෙනවා. general ගිහිල්ලා preference ගිහිල්ලා ඒකේ තියෙනවා advance ගිහිල්ලා advance එකේ තියෙනවා මෙන්න මෙතන නැවත size එක හදන්න. එතකොට ඒකේ size එක හදාගත්තා නම් මෙතන දැම්ම නම් 80යි 3276. එතකොට okay කරා apply දුන්නා okay කරා. හරි. ඔන්න ඔය ටික තමයි අපිට හදාගන්න තියෙන මූලික settings ටික. දැන් එතකොට අපිට සාමාන්‍ය විදිහට අපේ print කිරීමේ කටයුතු post printer එක හරහා නැත්නම් receipt printer එක හරහා කරගෙන යන්න පුළුවන් මෙතනින් එහාට. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට. නැවත හමු වෙමු.